Welcome boys. මගේ channel එකට Gaming with Emma channel එක. අද අපි play කරන්නේ Real Moto 2 කියන mobile game එක. මේ තියෙන මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක. ඒක නිසා ඔයාලා මේක බලලා subscribe කරන්න. මේ තියෙන අපි අද play කරන bike එක. හොඳට බලන්න. ओके जाती නම් මතක නැහැ. හැබැයි ස්පීඩ් එක නම් පොඩ්ඩක් අඩුයි. මේ ගේම් එකේ හැටියට නම් හැන්ඩ්ලින් හොඳට තියෙනවා. අපි අද GP චැම්පියන් වෙලා චැම්පියන්ෂිප් එක ලංකාවට අරන් දෙමු. ඔය උඩම දෙන්න ප්ලේ එක ඔබලා දැන් අපි ප්ලේ යමු. ඒක ලෝඩ් වෙන පොඩ්ඩක් වෙලා යනවා. කමන්නේ අපි ලෝඩ් වෙනකන් ඉමු. අපි සැලෙන්නේ නැහැ. ඔන්න දැන් බයික් එක ආවා. බයික් 12ක් තියෙනවා අපිට මේ තරගේ. ලැබ් දෙකක් තියෙනවා. අපි මේ ලැබ් දෙකේ ප්ලේ කරලා කොහොම ලංකාවට චැම්පියන්ෂිප් එක අරන් දෙමු. ඔන්න දැන් යනවා 3යි 2යි 1යි ගියා. අපි දැන් පුළුවන් තරම් ඉක්මනට ගිහිල්ලා මේකේ කට්ටියව පාස් කරගන්න බලමු. පොඩ්ඩක් ඩාන් වෙන උඩුන් වෙනව ගණන් ගන්න එපා. මේකේ හැන්ඩ්ලින් තාම මට හරියට පුරුදු නෑ. මේකේ වංගුවලදී තමයි ඉස්සර කරන්න පුළුවන්. මේකේ වේගය වැඩි වේගයක් නෑ. දැන් පැයට කිලෝමීටර් 90 විතර තියෙනවා. වංගු ගිද්දි ඉස්සර කරන්න පුළුවන් කියලා වංගුවලදීම ඔයාලා ඒක බලන්න. කෙලින් පාරේ යද්දි ඔය වංගුවට ඉතා ආසන්න නිසා තමයි ඔහොම පාස් කරන්න පුළුවන්. දැන් 105යි ස්පීඩ් එක. මේ ගේම් එකේ නම් KMPH වලින්ම තියෙනවා ස්පීඩ් එක. ඒක නිසා වැඩේ ලේසියි. ඔන්න දැන් වංගුව තියෙනවා. වංගුවේ වැඩි කපන්න හොඳ නැහැ. මොකද මේ වංගුවේ වැඩි කැපුවාම අපිට ස්පීඩ් එක අල්ලගන්න බෑ. මොකද මේකේ හැන්ඩ්ලින් උන් මදි ගේම් එකේ හැටියට. හැබැයි මම නම් කියන්නේ මේක අනිත් මොබයිල් බයික් ගේම්ස් වලට වඩා ගොඩක් හොඳයි. ඔකේ ට්‍රැක් එකේ එළියට ගියාම ගොඩක් අය පාස් කරගෙන යනවා. ඒක නිසා අපි ට්‍රැක් එකේ එළියට දාන්න නැතුව කොහොම හරි ගෙනියන්න බලමු. පොඩ්ඩක් ඒකේ යනකම් අපිට කට්ටිය පේන්නේ නැහැ. ඔයාලට මැප් එක පේනවා නම් ඉස්සරහින් ඉන්න කට්ටිය අපිට වඩා ටිකක් දුරින්, පිටිපස්සේ අයත් අපිට ටිකක් දුරින් ඉන්නවා. මේක මගේ පළවෙනි වීඩියෝ එක නිසා ක්වොලිටි එක ගැන හිතන්න එපා. අපි ඊළඟ වීඩියෝස් වලදී ක්වොලිටි හදාගෙන වීඩියෝ එක දාන්න. ඔය ගේම් එකේ මීඩියම් ක්වොලිටි වර්ෂන් එකෙන් තමයි ගැහුවේ. ඊළඟ පාර අපි ක්වොලිටි අල්ට්‍රා වගේ දාලා ප්ලේ කරන්න බලමු. ඔය ට්‍රැක් වල කපන්න පොඩ්ඩක් විතර අමාරුයි. ඔන්න ඔහොම ට්‍රැක් එකේ එළියට යනවා. මම නම් කියන්නේ අන්තිම යනවි. පස්වෙනි තැනින් කාට කොහොම හරි ගමු. ඔය ජපනීස් ප්ලේයර්ව පොඩ්ඩක් මතක තියාගන්න. ඒ පුදුම කරදරයක් යාව අපිට ඉස්සරහදී හම් වෙනවා. අපි අද කොහොම හරි ලංකාවට චැම්පියන්ෂිප් එක අරන් දෙමු. ඉස්සා බයික් ටිකත් ඔයාලට පේනවා ඇති. ස්පෝර්ට් බයික්ස් වලින් ට්‍රැක් රේසින් වලින් ඔගේ. ඔන්න ඔය වැලමිටි වංගුව තමයි පොඩ්ඩක් හරි අමාරු. මේකේ ෆිසික්ස් වල රියල් ක්‍රෑෂ් තියෙනවා. මම මේ හප්ප ගන්න වීඩියෝ එකකුත් දෙන්නම්කෝ.
අන්තිම වෙලා හරි ඒකේ මම ඔයාලට පෙන්නන්නම්. මේකේ තියෙන ක්‍රෑෂ් ෆිසික්ස්. මේකේ 120ක් විතර යනවා. GR 6ක් තියෙනවා මේකේ. කවුද අප්පා බයික් වලට GR 6ක් දුන්නේ? අපි ඒක බලමු. විකාරනේ මෙයාලට. ඔය වංගුවලදී පොඩ්ඩක් අල්ලගන්න පුළුවන්. මේ උඩම තියෙන ස්ක්‍රීන් එකක් වගේ එකක් තියෙන්නේ. ඒක තමයි පිටිපස්ස. අපිට පිටිපස්සෙන් එන කට්ටියව බලා ගන්න පුළුවන්. ඒක නිසා එයාලා වහප්පල වටන්නත් පුළුවන්. ඔය ඉස්සරහ ඉන්න කට්ටියව පාස් කරලා අපි කොහොම හරි දැන් ලැබ් 2 එකට යනවා. ඔකේ ලැබ් 2 එකට යද්දී බලන්න පුළුවන් අපිට ආයෙ ටයිමින් එනවා. දැක්කනේ ඒකේ ලැබ් ටයිමින් එනවා. ඔය ඉස්සරහ එක්කන කොහොම හරි පාස් කරමු. අපි සම විදියට තමයි තරගය ඉවර කළේ. එයා ගොඩක් ස්පීඩ් බයික් එකක් තියෙන්නේ. ඒකේ තියෙන පළවෙනියා, දෙවෙනියා, තුන්වෙනියා ගන්න නම් අපිට ටිකක් අප්ග්‍රේඩ් කරන්න වෙනවා මේ බයික් එක. මම මේ බයික් වල ගියර් ෂිෆ්ටර් එක අප්ග්‍රේඩ් කරලා টොප් ස්පීඩ් උත් අප්ග්‍රේඩ් කරලා තියෙන්නේ. නැත්නම් මේකේ ස්ටොක් එන්නේ පැය කිලෝමීටර 110යි. 110න් කවදද රේස් පැද්දේ. ඔන්න ඔකයි ප්‍රශ්නේ. ස්පීඩ් එක පොඩ්ඩ අඩු වුණ ගමන් chance එකක් ලැබෙන නිසා යාලා යනවා. ඔතන පල්ලෙන් පේනවනේ තප්පර ගන්න. අන්න ඒ තප්පර ගන්න තමයි අපි කලින් ලැප් එකේ ඔය වෙලාව ගියපු එකේ පරක්කු වෙච්ච ගානද. ඕකේ වංගුවලදී අපිට පුළුවන් කෙලින් කරලා ඉක්මන් යන්න. අපි කොහොම හරි බලමු මේකේ පළවෙනියා, දෙවෙනියා, තුන්වෙනියා නැත්තම් හතර පහ හරි ගන්න. කොහොම හරි චැම්පියන්ෂිප් එක ගන්න ඕනේ. මම නම් කියන්නේ මේක මෙච්චර හොඳට හැදුවා නම් කුසලාන දෙන එකක් තියෙන්න ඕනේ. මේක එහෙම නැහැ. මොකද මේක මොබයිල් ගේම් එකක් කමන්නේ. මේකට අපි බනින්න හොඳ නැහැ. මෙහෙම හරි හොඳට හදපු එක ගැන මම සතුටු වෙනවා ගොඩක්. අර දැක්කනේ ක්‍රෑෂ් ෆිසික්ස් කට්ටිය ඇවිල්ලා වද්දනවා. ට්‍රැක් එක එළියට යන්නත් වෙනවා. සමහර වෙලාවට පෙරලිලා යනවා. මම ඒක පෙන්නන්නම් ඔයාලට ඊළඟ වීඩියෝ එකේ. ක්‍රෑෂින් කොහමද කියලා. මේක සෙකන්ඩ් ලැප් එකේ මෙයාලා පට්ට යැම්මෙන් යන නිසා අපිට ගොඩක් වෙලාවට අමාරු වෙනවා මෙයාලා පාස් කරගන්න. බය වෙන්න එපා. අපි කොහොම හරි ගිහිල්ලා ලංකාවේ චැම්පියන්ෂිප් එක අරන් දෙමු. ඔය දැන් වංගු ගද්දී අපිට ගොඩාක් ඉක්මනට පාස් කරගන්න පුළුවන්. දැක්කනේ අර මං ඔයාලට කලින් පෙන්නපු වැලමිටි වංගුව තමයි ඔය තියෙන්නේ. කලින් රවුන්ඩ් එකේ ඔය මැප් එකේ නම නම් බලාගන්න බැරි වුණා. ඔන්න කට්ටිය ඉන්නවා. අපි යාලා පාස් කරගන්න බලමු. ඔන්න ඉතින් බෑනේ කරන්න. ඔය සයින් ඉන්න අය පුදුම වදයක් දෙන්නේ. විශේෂයෙන්ම මේ ඕස්ට්‍රේලියාවේ කට්ටිය. එයාලා තමයි මට එපාම වෙන කට්ටිය. ඔය ට්‍රැක් එකේ වැඩෝ කියලා හිතාගෙන ඉන්නේ එයාලා තමයි. අපි කොහොම හරි ගිහින් මේක එක ගහන්න පුළුවන්ද කියලා බලමු. එක බැරි වුණා, දෙක හරි, තුන හරි ගහමු. නැත්නම් ඉතින් 4 5 තමයි. 4 5 ගන්න වෙන්නේ නැහැ වගේ. බලමු අවසාන මොහොත වෙනකන් අපි ගේමේ ඉන්නවා. මේ ඉන්නේ ජපනිස් කෙනා. මම ඔයාලට පෙන්නුවා එයා 6 දොකද. හරි අපි කොහොම හරි මේකේ ප්ලේස් එකක් ගමු. ඔන්න 4 වෙනි තැනට අපි රේස් එක ඉවර කළා. ඊළඟ දවසෙත් අපි මෙන්න මේ වගේම සුපිරි රේස් එකක් ගේන්න. බයි. ඔයාලා හැමෝටම